සුදසක් අද මම කතා කරන්නේ databases ගැන. අපේ A levels කරන අපේ දුවල පුතාලට එතකොට කැම්පස් වල ඉන්න නංගිල මල්ලිලට හැම වෙලෙම වගේ use වෙන දෙයක් databases. ඉතින් මේ databases ඇයි අපි use කරන්නේ? ඇත්තටම database එකක් use වෙන්නේ හරියට අපි ගෙදර පොත් රාක්කයක් නැත්නම් අල්මාරියක් නැත්නම් මොනවා හරි දෙයක් ගබඩා කරන්න use වෙන දෙයක් වගේ. digitally දේවල් ගබඩා කරද්දී අපි use කරන්නේ databases. ඒ කියන්නේ digitally අපිට තියෙන දේවල් තමයි documents තියෙනවා. එතකොට images, videos ඒ වගේ දේවල් අපිට කොහේ හරි තැනක store කරලා තියන්න, ගබඩා කරලා තියන්න ඕනේ නම් අපි ඒකට database එකක් use කරනවා. මේ database ඇත්තටම use වෙන්නේ ගොඩක් වෙලාවට applications use වෙන වෙලාවල් වලදී තමයි. ඉතින් මොකද අපිට කම්පියුටර් එකක් තිබ්බනම් අපිට කම්පියුටර් එක ඇතුලේ මේ දේවල් ගබඩා කරලා තියන්න පුළුවන්. හැබැයි application එකකදී හැමෝටම access කරන්න පුළුවන් විදිහට තියෙන දෙයක් තමයි මේ database එක. security එකක් තියෙනවා but අනිත් application එක use කරන මිනිස්සුන්ට ඕන තැනක access කරන්න පුළුවන් විදිහටයි මේ databases හදන්නේ. ඉතින් මේ databases වර්ග තියෙනවා ගොඩක්. ගොඩක් වෙලාවට use වෙන්නේ relational databases and NoSQL databases. relational database එකක් කියලා කියන්නේ structure එකක් තියෙන, rows තියෙන, columns තියෙන database එකක්. ඒ කියන්නේ SQL, MySQL, PostgreSQL ඒ වගේ database එකක්. ඒතර NoSQL databases ගාදී ඒකේ structure එකක් නැහැ. semi structured පොඩි structure එකක් තියෙනවා. ඒ අපි ඒකට store කරන, අපි ඒකෙන් retrieve කරන data එක අපිට ඕන විදිහට ඒක දෙනවා. දැන් එහෙම උදාහරණ තමයි MongoDB, Cassandra, Firebase ඒ වගේ databases. එහෙම databases තියෙනවා. ඒකට ඒ වගේ දේවල් use වෙනවා අපිට ඇත්තටම structure එකක් ලොකුවට වැදගත් වෙන්නේ නැති තැන්වලදී අපිට ඒ structure එක already define කරලා තියෙනවා. ඒක full data set එකක් විදිහට use වෙනවා නම් අපි ඒක මේ වගේ NoSQL database එක save කරන්න පුළුවන්. අපි ඇත්තටම ගොඩක් තැන්වලදී use වෙන්නේ MySQL, SQL වගේ databases තමයි. ඉතින් මේ SQL databases ගැන, relational databases ගැන සහ NoSQL databases ගැන වෙනම වීඩියෝ එකක් මම ඉස්සරහදී ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.